Hi guys, welcome back to Soul episode number 2. ඉතින් guys මේක තමා අද අපේ Soul tour එකේ නවා තැන්පල වෙන්නේ. ඉතින් අපි මේක bookingonline.com app එක හරහා තමයි අපි මේ place එක book කරගත්තේ. ඉතින් අපි පොඩි review එකක් දෙමු. අද අපි නවතින තැන මොන වගේද කියන එක. ඉතින් මේක ඇත්තටම කාමර 3ක් තියෙනවා. මේ කාමර 3න් හැබැයි අපිට මෙයාලා available කරේ කාමර 2යි. මොකද අපේ 4 දෙනෙක් ආපු නිසා තමයි කාමර 2ක් available කරේ. ඉතින් ඉස්සෙල්ලාම මෙහෙම දොරෙන් ඇතුළට එනකොටම අපිට මේ වගේ living area එකක් බලා ගන්න පුළුවන්. මාර ලස්සන විදිහට මෙයාලා මේක arrangement එක කරලා තියෙනවා guys. ඔයාලට පේනවා මෙතන තියෙනවා humidifier එකක්, ඒ වගේම AC machine එකක්, ඒ වගේම ලොකු TV එකක්, ඒ වගේම ලස්සන arrangement එකක් තියෙනවා. මෙයාලගේ තීම් එක වෙලා තියෙන white color තීම් එක. ඒක නිසා තවත් මේ තියෙන arrangement එක මාරම ලස්සනයි guys. ඔයාලට පේනවා කොච්චර ලස්සනද කියලා මේ arrangement එක. ඊට පස්සේ අපි එහෙම්මම living area එකෙන් චුට්ටක් මේ පැත්තට හැරෙනොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් kitchen area එක. ඉතින් kitchen area එකේ අපිට රෙදි හොද ගන්න ඕන නම් මෙතන washing machine එකක්, dryer එකක්, තව washing machine එකක්. මොකද මේක ටිකක් family එකකට වගේ ඉන්න පුළුවන් විදිහට හදපු apartment එකක් ඇත්තටම. ඉතින් ඒ apartment එක නිසා මෙතන අපිට family එකකට ඕන තරම් ඉඩ පහසුකම් මේ කට්ටිය සලසලා දීලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට ගත්තාම මෙතන අපට ඕන කරන උයන්න පිහින් ඕන කරන දේවල්, ඒ වගේම තමයි අපට වතුර බොන්න එහෙම අපට ඕන කරන ග්ලාසස්, ඒ වගේ ඕන දේවල්, ඒ වගේම තමයි ස්පෙෂලි කීවා අපේ මේ හවුස් ඕනර් අපිට මේ රාමෙන් අපි 4 දෙනෙක් එනවා කිව්වහම එයා මේ රාමෙන් 4 තිබ්බා අපිට කැමති නම් කන්න කියලා ඉවරලා. ඊට පස්සේ ඊට අමතරව මේ විදිහට කෝප්ප, පිඟන්, ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. තව මෙතන තියෙන වැදගත්ම දෙයක් මේක මේ වතුර පියුරිෆයි කරන මැෂින් එකක්. ඉතින් ඒක තියෙනවා. ඊට අමතරව පොඩි oven එකක්, මයික්‍රෝවේව් oven එකක්, මයික්‍රෝවේව් එකක්, ඒ වගේම ටිකක් හොඳ උස ලොකු ඉඩ පහසුව තියෙන ෆ්‍රිජ් එකක් තියෙනවා. අපිට මොනවා හරි කෑමක් බීමක්, ඒ වගේම මොනවා හරි දෙයක් දාගන්න ඕන නම් ෆ්‍රිජ් එක තියෙනවා මේ විදිහට මෙතන. ඊට අමතරව මෙතන ලස්සන ටේබල් එකක් තියලා තියෙනවා. මේ ටේබල් එකේ අපිට අපේ වැඩක් මොනවා හරි දෙයක් කරගන්න තියෙනවා නම් අපිට මෙතන ඒ දේවල් කරගන්න පුළුවන්. අපි බලමු රූම්ස් වල තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මම රූම්ස් වල පොඩ්ඩක් ඉස්සෙල්ලා ගිහලා බැලුවා guys. ඉතින් මේ තියෙන්නේ පළවෙනි bedroom එක. මේ bedroom එකේ mainly ඇඳන් දෙකක් තියෙනවා. ගොඩක් හොඳ ඉඩක් තියෙනවා. ඇඳන් දෙකම large size එකේ ඇඳන් දෙකක් තියෙන්නේ. AC එකක් තියෙනවා. ඉතින් අපි light එක දැම්මොත් එහෙම මෙන්න මේ වගේ තමයි මාරම ලස්සනයි. ඊට අමතරව මෙතන කබඩ් දෙකක් තියෙනවා. ඉතින් කබඩ් දෙකෙත් අපට ඕන දේවල් දාන්න හොඳ ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි අපට මොනවා හරි ගේම්ස් එහෙම ප්ලේ කරනවා නම් එයාලා මේ පොඩි පොඩි ගේම්ස් වර්ග වගේක් තියලා තියෙනවා. ඒකට ඕන කරන equipments එතනින් අපිට ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව පොඩි කන්නඩි මේසයක් තියෙනවා. ඊට අමතරව අපට charge කරගන්න ඕන charging points, ඒ වගේම hair dryer එකක්, ඒ වගේම iron එකක්, ඒ වගේ දේවල් අපට ඕන කරන අනිකුත් සාමාන්‍ය ද්‍රව්‍ය මෙතන තියෙනවා. අපි යමු second room එකට. second room එක තත්ත්වය මොන වගේද කියලා බලන්න. ඉතින් second room එක first room එක තරම් ලොකු නැහැ. මොකද ඒකේ ගොඩක් හොඳ space එකක් තිබ්බා. මේක එක large bed එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මොන විදිහට තියෙන කියලා. මේකෙත් අර වගේම cupboards තියෙනවා, AC එකක් තියෙනවා, කන්නඩි මේසයක් තියෙනවා. මේ විදිහට බෙඩ් එක තියෙනවා. second room එකේ තත්ත්වය ඔය විදිහට තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු washroom එක මොන වගේ වේද කියලා. මොකද අපි ඕනම නවා තැම්පලකට එහෙම නැත්නම් room එකක් වගේ දෙයක් book කරනකොට විශේෂයෙන්ම අපි washroom එකේ condition එක සහ washroom එක මොන වගේද කියන එක ගොඩාක් අපි බලනවා. ඉතින් අපි බලමු washroom එක මොන වගේ වේද කියලා. washroom එකත් guys හොඳ condition එකක තියෙනවා. මේ විදිහට washroom එකේ commode එක, ඒ වගේම sink එක, ඒ වගේම වගේ අපට ඕන කරන ඔක්කොම equipments තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා guys අපට මේ apartment එකේ rooms දෙකයි available. එක room එකක් available නැහැ කියලා. මේ තියෙන්නේ මේ room එක. මේ room එක available නැති වෙන්න හේතුව තමයි අපි ආවේ 4 දෙනයි. 4 දෙනෙක්ට වඩා වැඩියෙන් આવුත් තමයි එයාලා කිව්වේ මේ room එක available කරන්න පුළුවන් කියලා. මොකද more than enough space එකක් තියෙනවා අපි 4 දෙනෙක්ට අර rooms දෙකේ share කරගන්න. මේ විදිහට අපි වියදම් කරපු මුදලට සෑහෙන්න හොඳ සාධාරණයක් තියෙනවා මේ place එකේ. ඉතින් ඇත්තටම ඇතුළට එනකොටම හොඳ ප්ලසන්ට් සුවඳක් එක්ක මාරම ෆීලිං එකක්, ඒ කියන්නේ හොඳ ප්‍රබෝධමත් ෆීලිං එකක් අපට ආවේ මේ ප්ලේස් එකට ආවට පස්සේ. ඒ වගේම තමයි ඇහැටත් මාරම ප්‍රියයි. ඉතින් මේක තමයි අපි Soul tour එකේ රාත්‍රිය ගත කරන්න නැවතිලා ඉන්න රූම් එක. ඉතින් අපි රෑට පුංචි අර ගේම්ස් ටිකක් එහෙම ප්ලේ කරන්න අදහසක් තියෙනවා, ෆිල්ම් එකක් බලන්න අදහසක් තියෙනවා, මේ වගේ පොඩි දේවල් ටිකක් කරන්න අදහසක් තියෙනවා. මම මේ වීඩියෝ එකේ අන්තිමේට
ඒ දේවලු චුට්ටක් වලට දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සවුත් කොරියාවල ලක්සරි නෙමෙයි ඇත්තම කිව්වොත් මේ ප්ලේස් එකට අපිට එක රැයකට ලංකාවේ මුදලින් අපි 4 දෙනාට වියදම් වුණා රුපියල් 30000ක වගේ මුදලක්. ඉතින් 30000ක වගේ මුදලකට එක රැයකට මේ ප්ලේස් එක අපි බුක් කරේ. ඉතින් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට දාන්න පුළුවන් මේ වගේ මුදලකට මේ වගේ ප්ලේස් එකක් වැලියබල්ද කියන එක. ඉතින් ගයිස් එහෙනම් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. අපි මේ වගේ තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් මම ඉස්සරහටත් අරගෙන එන්නම්. ඉතින් මතක ඇතුව අපිට subscribe කරලා තියාගන්න මේ වගේ තවත් ලස්සන අලුත් දේවල් බලන්න. එහෙනම් මේ වීඩියෝ එක මම ඉවර කරනවා. අද මම ගිහලා එන්නම්. bye bye.